වටිනා වෙන්න ඕනේ. ආඩෝ ප්‍රෑන්ක් කරන්න මේ මා බොයිස් ඒත් නෑ. ඉතින් අපි මේ පෞරාණික ට්‍රික් ටික දාලා මචං අපි ගමු ඔක්කොම. හරි බලන්න මචං මේ මෙතන නිව් කියන එක දීපුවාම ඔය පෙන්නන්න පැනේ බන් තියෙන ටික. මේක මොකද්ද බං මේ? හරි බොයිස්. මේ පෙටා ඉන්නවා. හරි බොයිස් අපි මේක ගමු මේ අම්මට සිරි මේ ජෙට් එකයි මේකයි දෙකම නේද දෙන්නේ. අඩෝ මේ තියෙන්නේ මචං අර දුඩු ගැමුණුගේ දඩු මොඩරේ මචං ඔය මේ ලෝ බජට් එක. කියන්නේ ඒක බලන් හදපු ආකෘතිය තමයි මචං මේ තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ මචං ඔය දුඩු ගැමුණු වාහනේ නැංගේ හැටි. ඒක ඔයාලට හරියට පේන්නේ මම තව පොඩ්ඩකින් පෙන්නනවා. හරිද? ඔව්වා මචං ඔය පෞරාණික කතත් එක්කරාම මචං මේ ෆ්‍රී ෆයර් ගේම් එක හැදිලා තියෙන්නේ. ඔයාලට කියන්නේ ඔයාලා පල්ලා. හරිද? අපි මේ කරකවල බලමු. ඉස්සෙල්ලා 9 ස්පින් ඇදලා බලමු බොයිස්. මේක මම දාන්න ඉතින් කලින් නම් ආවොත් නම් ඇත්තටම ගේම් එකත් එක අයින් කරලා මමත් අයින් වෙනවා. කවුරු මේ කුළුදුල් ගොනෙක් නේ බං උඹ. කවුරු බං ඊයස් ස්ටාර්ස් දෙන්නේ. සසන්දි thank you so much. ආදරේ 75 stars වල thank you so much. යකෝ කුළුදුල් ගොනෙක් වගේ වලපන් කරපුවේ මේක තියෙනවා මං ගාව. මේකක් තියෙනවා. ඉතින් ඔය දෙක අයින් කරන්න තිබ්බනේ. හප්පා යකෝ මම දන්නවා ලයිව් එක බලන්නේ මෝඩියෝ කියලා. මේ තරම් මෝඩියෝ. තේරුමක් නෑ බං කතා කරලා. යකෝ අර තියෙන දෙක අයින් කරන්න තු නැති දෙයක් අයින් කරන්න. කුළුදුල්ම ගොනෙක්. අර දැන් ඔය තියෙන කන්නේ පොරාදි. කුළුදුල් හරකෙක් වුණානේ. හරි. ඉඳපයින් දුටු ගැමුණුගෙන මේ බර රාවණා කියන්නේ යන්නේ ඔයා මේ ඉතිහාසය ගැන ඔයා ඒ ඉගෙන ගත්තේ දී වුණාට මචං මම ඉතිහාසයේ ඉඳලා ආපු එක. උඹලා මොනාර බන්දනේ රාවණා ඔය රාවණාට මචං දුන්නේ දුටු ගැමුණු. ඒක කලින් ෆස්ට් ඕන කවුද දුටු ගැමුණු බං පිස්සුද බං. බලා දන්න ඉතිහාසය. දැන් 399 මේක ආපුවම හරියට හරි. කක්. යසයි. දැක්කනේ. ඔය මචං ගල් වලින් හදලා තියන්නේ එහෙම මචං අර කියන්නේ අත්තට ඒක කියන විදිහට මම ඔයාලට දවසක් කිව්වා අර විසිල්ලක් ගහලා දෙනවා කියලා. ඒ සීන් එක තමයි මං ඩිමේෂ් අඩි thank you so much බං ආදරේ 75 stars වලට. ඉන්න මං ඔයාලට කතන්දර කියලා දෙන්නම් හරිද? ඔය මචං අමල් බිසෝලට ඒ කට්ටියට කතන්දර බැරිවුණාට මට පුළුවන් මම කියලා දෙන්න සීන් එක හරිද? කො යන්කෝ අපි ඒකට ගිහින් කතා කරමු. කෝ ඒක කොලෙක්ෂන් මේ තියෙන්නේ හරිද? ඕක නෙවෙයි ඕක කමන්න ඒකක් දාගමු. ඉමෝට් වල නේ. ඉමෝට් නේ මේ ඇනිමේෂන් නම් මේක. හරිද? උඹලට මං කිව්වා මතකද අර මේ මකරෙක් ඇවිල්ලා මචං අර විසිල් එක ආපු ගමන් මකරා ඇවිල්ලා අර ඔක්කොම පැත්තම ගිනි තිබ්බා කියලා. උඹලා ඔයලා කලින් ලයිව් බලමුන් දාන්නවා. අන්නේ මකරා අන්නේ ඒක මචං ආදර්ශීට අරන් තාම මචං මෙන්න මේ ඉමෝට් මේක හදලා මේ ඇනිමේෂන් එක බලපන් ඔන්න. වානේ කියන්නේ මකරා එනවා ඒකල මචං අර ගිනි තියනවා වගේ අර. ඒකෙන් දැකලා ගහනවා. එහෙම තමා මචං ඒ දවස්වල මම කියන කතා ආදර්ශයට අරගෙන තමයි මචං ෆ්‍රී ෆයර් උනත් හදන්නේ. නැත්තම් වෙස්මාරුවා thank you so much බං 75 stars වලට. වෙස්මාරුවා ඔබ කියපන් මේ බොරුද කියලා. ඇත්ත නැත්තම් කොහොමද කියපන් මං කියපු දේ. ඉතින් නැත්තම් අර මකර ඇවිල්ලා ගිනි පිඹිනා වගේ උන් බලපන්. තේරුම් ගනින් දෙයක් මේ තේරුම් ගනින්. උන් බලපන් අතර ගත්තර විද්දා. එහෙම තමයි. ඒ දවස්වල අර මකරගේ තිබ්බේම මකරව මාතේ තියාගෙන ගිනි විදින්න. උඹලා මොනවාද බං ඒ කාලේ ගැන දන්නේ? ඒ විදිහම තමයි මේකත්. අම්මෝ නංගි ඔය එක සුපිරි ඒ අර මගේ බලපන් මගේ දැනුමින් මචං මේ ෆ්‍රී ෆයර් ගුණත් ගන්න දේවල්. දුන්නෙන් විදිනා නෙවෙයි දුන්නෙන් විදිනා ගහන්නේ. හරි දුන්නෙන් ඇයි ගහන්න බැරිද කියපන්කෝ. දිලුෂ thank you so much බං 75 stars වලට. යකෝ ඒ මම කියන කතන්දර මොනවද මේ? පදනම් කරගෙන තමයි මචං මේ ෆ්‍රී ෆයර් ගේම් එක නිර්මාණය වෙන්නේ. මම ඔයාලට කියලා තියෙනවා කලිමුත් ඉතින් ආපහු කිව්වා. හරි මේකක් තියෙනවා. තවත් එකක් තියෙනවා කරකමුකෝ. මේක නම් කලින්ම අයින් කරලා. හරි. උඹලට මං කියලා තියෙනවා මතකද මේ එකපාරක් අර හිටියා කියලා මාත් එක්ක අර මේ කැස් බෑවේ. ඊ කැස් බෑව තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ sorry. ඕපන් කරපන්. මේ ඉන්නේ කැස් බෑව. ඒ දවස්වල මාත් එක්ක මං කිව්වේ අර හිටියා කියලා. ඒ ලයිව් බලපුවා විතරයි දාන්නේ. ඒ කැස් බෑව දැක්කා නැත්නම් ඉතින් මේව දෙන්න බා. ඒ කැස් බෑ සීන් එක මම අර කියන්න තමයි මචං මේ දේවල් ගේම් එකට ඇත්තටම ඇඩ් වෙන්නේ. අඩේ ගංගල thank you so much man 75 stars වලට ආදරය. ඉඳපන් මේ ඉවෙන්ට් එක කරකටක.
බලත් මේ විහිළු කරනවනේ අර 1 week 1 ගහමු ගහ. කැස් බෑවෙක් නෙවෙයි පෙන්ගු. අයියෝ කවුරු බම් මේ සත් යාකෝ උඹට තමයි එකටම ස්ටාර්ස් කරේ වෙල WhatsApp නම්බර් එක දිහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ආදරේ චමිකා thank you so much ආදරේ යා 75 stars වලට යාකෝ ඕකා ඔය මේ කැස් බෑවෙක් ඔය පෙන්ගුයින් කෙනෙක් වගේ පේන්න තිබ්බට ඕක කැස් බෑවෙක් බෑ ඇත්ත සීනේ ඕක කැස් බෑවෙක් හරිද මේ ඔය කැස් බෑව කියලා තමයි මචං ලියලා තියෙන්නේ හරිද ඒ වුණාට මේ ඕක පෙන්ගුයින් කෙනෙක් වගේ රංගපාලා ඉන්න ඔය විකට අඳුන් තරගෙට ගිය පාරනේ ඕක ඉදාට බා මට ඕක මිස් උනේ නැත්තම් කැස් බෑවෙක් හරිද ඊට පස්සේ මෙන්න මේක බලන්න මේ මොකද්ද රෙඩ් ඔෆ් එක රීලෝඩ් ස්පීඩ් මේක නම් වැඩකුත් නෑ කාමන්නේ ගමු නේ බං ආයි ඩයමන්ඩ් ඉතින් ඊසිනේ බං හරිද ෆේඩඩ් වීල් දෙකම ඉවරයි ඊට පස්සේ ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා අර අලුතින් ආව බන්ඩල් ටික හරි බඩ ආය බලමු ආය මේකත් නිව් ඔක්කොම මං අරගෙන නෑ මේ ටික තියෙනවනේ ඒව වැඩක් නෑ හරි ඊට පස්සේ මචං මේ අපිට තියෙන මේ පැෂන් වල ටිකත් මේ ටික පෙන්නනවා කෙනෙක් බන්ඩල් වලින්ම ගන්න මේ මෙන්න මේ බන්ඩල් එකේම ඇවිල්ලා තියෙන මේ බන්ඩල් ඔය ඉස්සර මේක මැජික් කියුබ් මට මතක ඉතින් මැජික් කියුබ් ඔව් මැජික් කියුබ් තමයි ඊට පස්සේ මේ බන්ඩල් එක ඇවිල්ලා තියෙනවා අලුතින් ආව බන්ඩල් මෙන්න මේ බන්ඩල් එක ගන්න ඕන මම අම්මෝ ඒක කොහමද ඒක හරි මේ බන්ඩල් එක ගත්තා ඔය ඉස්සර මැජික් කියුබ් බන්ඩල් එක තමයි ඊට පස්සේ මෙන්න මේ බන්ඩල් එක ගන්න ඕන මේ බන්ඩල් එකත් ගත්තා guarding young හරි ඒ ටික බොයිස් ඒ ටිකක් ගත්තා ඊට පස්සේ අපිට මේ chat ස්පෑම් කරන්න එපා බං හරක් වගේ තනකොළ මීහරක මේ මොකද්ද මේ ටොප් අප් කරන්න ඩයමන්ඩ් එකක් ටොප් අප් කරගන්න බැරි වෙන්න ලංකාවේ පිස්සු මේ මිනිස්සුන්ට හරි ඊට පස්සේ මම මොකද්ද මේ කරන්න ගියා එලයිට් පාස් එක දාලා තියෙනවා මම එලයිට් පාස් දාලා තියෙනවා තීක්ෂණ අඩේ thank you so much බං ආදරේ 75 stars වලට thank you මේ ඊට පස්සේ බං අපිට අර අලුතෙන් ගත්ත ඉමෝට් එකයි ඒ ටික දාගමුනේ ඇනිමේෂන් එක හරි ඉමෝට් එක මේකනේ මේ තියෙන ඉමෝට් එක හරි ඉමෝට් එක දාගත්තා ගිය පාර මෙන්න මේවා ටික ඕපන් කරන්න තියෙනවා තව ඩිංගෙන් අමතක වෙනවා අර මැජික් කියුබ් එක ගන්න සාර්ථක ට්‍රික් එක බලාගනි මෙහෙම කරා ඕපන් කරා එනවා නැගෙනවා නැත්නම් ආවා අඩව් සමාවෙන් විහිළුවක් කරේ යාළු විහිළුවක් කරේ එහෙම එන්නේ නැහැ ඉතින් දැන් ගන්න ලොවෙත් ගන්න දැන් ආවා මචං විහිළුවක් කරේ හරිද ප්‍රෑන්ක් කරනවා කියලා දන්නවනේ බිල්ලයි බිග් ෆෑන් මගේ පළවෙනි ස්ටාර්ස් ටික අඩේ ආදරේ තේෂාන් thank you so much ආදරේ 75 stars වලට හරි මම ප්‍රෑන්ක් එකක් කරේ ඔයාලා මේ ඕනේ නැති විදිහට මට hina වෙන්න ඕනේ ආඩෝ ප්‍රෑන්ක් කරන්න මේ මම ප්‍රෑන්ක් කරන්නේ හරිද වෙයි ඇයි hina වෙන්න එපා ප්‍රෑන්ක් කරනවා කියලා දන්නවනේ තවත් මොනවද මේ hina වෙන්නේ ප්‍රෑන්ක් කරන්න මම කාගෙන්වත් අහන්න ඕනේ පටිසංකාමී පින්ද පාතා අඩ නෑ මයික් සිරා ප්‍රෑන්ක් එකක් කරේ සිරා ප්‍රෑන්ක් එකක් කරේ හරි බං අනේ hina වෙන්න දෙයක් උන්නේ නෑ බං අඩෝ hina වෙන්න එපා බං hina වෙන්න හොඳ නෑ හැම වෙලේම හරියට අපි මේ වෙන දෙයක් බලමු වැදගත් දෙයක් මොකක් හරි වැදගත් දෙයක් නැත්නම් අනේ වෙන්න බං වැදගත් මේක බලන්න කොල්ලෝ මේක බලන් ඉඳලා hina වෙන්න තු බලපන් බලපන් ගැම්මක් නේ අඩෝ සුපිරි අඩෝ අශීර thank you so much බං ආදරේ 15 stars වලට හරි බං එහෙම වෙනවා තමයි පොඩ්ඩ දන්නේ නැද්ද උඹලා ඉතින් ඕන්න නැති විදිහට hina වෙන්න මට එපා මම යනවා ලයිව් එක දාලා